අභියෝග ගණනාවක් නවීන තාක්ෂණයට සැරලන මිනිසකු නිර්මාණය විය යුතුයි. මේක තමයි අපි හැමදාමත් විශ්වාස කරන්නේ. මේ වෙනකොටත් අපි දන්නවා ජීවිතයේ අභියෝග බාරගත් සිසුන් ගණනාවක් බිහි කරන්නට හැකි විශ්වවිද්‍යාලයක් විදිහට තමයි මේ IDM Nations Campus International ආයතනය විශ්වවිද්‍යාලය අපි හඳුන්වන්නේ. වෙන හේතුවක් හින්දා නෙමෙයි. ලෝකයේ විවිධ විෂයානුබද්ධ කාරණා සම්බන්ධයෙන් බොහෝ උදවිය මග පෑදිලා තියෙනවා. ලෝකෙට අපි යන්න ඕනේ, විවෘත වෙන්න ඕනේ. ඉතින් එහෙම විවෘත කරන්න නම් ඒ සඳහා සුදුසු අධ්‍යාපනික මධ්‍යස්ථානයක් ලංකාවේ බිහි වෙන්න ඕනේ. ඉතින් ඒ නිසාම තමයි අපි හිතුවේ IDM Nations Campus ගැන කතා කළ යුතුමයි කියලා. අපි ඒකට හේතුවක් තිබ්බා. විශේෂයෙන්ම ලංකාවේ ඕනම වයසක පසු වෙන කෙනෙකුට පුළුවන් Tamanගේ අපි කියනවාට PhD එක තියෙන්න ඕනේ, post graduate හදා ගන්න ඕනේ, උපාධියක් හදා ගන්න ඕනේ. මෙන්න මේ වෙන හීන තියෙනවා, බලාපොරොත්තු තියෙනවා. එකම තැනකින් සියල්ල සපුර ගන්න පුළුවන් තැනක් විදිහට තමයි අපි IDM campus එක අපිට හම්බුනන්න පුළුවන් වෙන්නේ. ඒ ගැන කතා කරන්න ඉතින් අපි ආරාධනා කළා එන්න, අපිව දැනුවත් කරන්න. මේ කතාව අපි ලෝකෙට කියමු කියලා. ඉතින් දන්න කෙනෙක් ඉන්නවා මාත් එක්ක. IDM Nations Campus International මධ්‍යස්ථාන කළමනාකරු මාධ්‍ය ප්‍රධානී වසුන්තරා ගමගේ. අයිබෝන්. ඒ විතරක් නෙමෙයි Far East University Aviation Safety Management 2026 කණ්ඩායමේ නියෝජනය කරමින් රවිදු ප්‍රවීන් රූපසිංහ අයිබෝන්. ඒ වගේම තමයි Far East University Aviation Safety Management 2026 කණ්ඩායමේ ජයවතා දිව්‍යානි කුරේ අයිබෝන්. හොඳයි. අපි දැන් මෙහෙම දෙයක් හිතමු. මට හිතෙනවා වසුන්තර අපිට මේකට පූර්විකාවක් දුන්නොත් හොඳයි. පෙරවදනක් දුන්නොත් හොඳයි කියලා. IDM Nations Campus. IDM Nation Campus කියන්නේ ශ්‍රී ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා විදිහට තමයි අපි හඳුන්වන්නේ. මොකද දශක 4ක් වසර 44කට ආසන්න කාලයක් අපි ඔබත් එක්ක ඔබේ ජීවිතයත් එක්ක බැඳිච්ච ආයතනයක්. ඔබේ උසස් අධ්‍යාපන සිහිනයක් නොවි සැබෑවක් කරගන්න බොහෝ දෙනෙක්ට ලක්ෂ ගාණක් දරුවන්ට අපි අතහිත දීපු ආයතනයක්. එතකොට තොරතුරු තාක්ෂණ වෘත්තීය පුහුණු එතකොට LLB LLM මේ බිස්නස් මැනේජ්මන්ට් මේ කියන හැම ක්ෂේත්‍රයකම අපිට ඩිප්ලෝමාවේ ඉඳලා ඊළඟට පෝස්ට් ග්‍රැජුවේට් මාස්ටර්ස් PhD මේ ඔක්කොම උපාධි හදාරන්න අපේ වහලයට ඔබට අවස්ථාව තියෙනවා. දෙවයින පුරා විදිච්ච මධ්‍යස්ථාන ජාලයක් තියෙනවා. මේ හරහා ඔබට මේ සේවාවන් අපි ලබා දීලා තියෙනවා. අන්න ඒ විශ්වාසය ඔබ හදවතේ දිනාගත්ත විශ්වාසයත් එක්ක තමයි අපි මේ තරම් දුරක් මේ තරම් කාලයක් ඇවිල්ලා ඉන්නේ. දැන් වසුන්තරා පහුගිය ඔක්තෝබර් මාසයේ 20 වෙනිදා දකුණු කොරියාවේ Far East විශ්වවිද්‍යාලයත් එක්ක එක්කාසු වෙනවා. විෂයානුබද්ධ 4ක්. විෂයන් 4ක් සම්බන්ධයෙන් තමයි උපාධි පාඨමාලා එක්ක එකතු වෙන්නේ. මේ එකතු වීමත් එක්ක ඇති වුණු වෙනස ගැන පොඩ්ඩක් කතා කරමු. ඔව් මේක අපිට අලුත් අත්දැකීමක් නෙමෙයි. සාමාන්‍යයෙන් අපි දන්නවා වර්ල්ඩ් රෑන්ක් එකේ තියෙන ඉහළම ස්ථානවල රැඳෙන යුනිවර්සිටිස් එක්ක තමයි IDM Nation Campus International ආයතනය අත්වල බැඳගන්නේ. මොකද දැන් අපි අර ඉස්සර වගේ නෙමෙයි. අපේ දරුවෝ හරිය බුද්ධිමත්. දැන් විදේශ විශ්වවිද්‍යාලයක් එක්ක මේ උපාධි පාඨමාලාවන් හදාරන්න ඕනේ කියලා හිතනකොට අපි විශ්වවිද්‍යාලයක් ගැන කිව්වොත් ඒගොල්ලෝ සර්ච් කරලා බලනවා මෙයා වර්ල්ඩ් රෑන්ක් එකේ කොතනද ඉන්නේ කියලා. අන්න ඒ වගේ ලෝකේ විවිධ රටවල් වල ඉහළින්ම ඉන්න විශ්වවිද්‍යාලය තමයි IDM Nation Campus අපි තෝරගන්නේ. ඒ වගේම දකුණු කොරියාවෙත් Far East University කියන මේ යුනිවර්සිටි එක තමයි අපි දකුණු කොරියාවෙන් තෝරගත්තේ. ඒකත් world rank එකේ ඉහළින් ඉන්නවා. ඉතින් මේ යුනිවර්සිටි එකත් එක්ක එකතු වෙලා අපි ඔබේ උපාධි සිහින හැබෑවක් කරන්න තමයි මේ අවස්ථාව උදා කරලා දීලා තියෙන්නේ. ඔබ මේ රූපරාමු දකින්නේ පසුගිය 20 වෙනිදා Far East University එකේ කුලපතිතුමා ඇතුළු අපි හඳුන්වා දෙන උපාධි පාඨමාලාවන් 4ේම පීඨාධිපතිවරුන් අපේ ලංකාවට ඇවිල්ලා අපේ උපාධි පාඨමාලාව හදාරන්න IDM සමග එකතු වුණු දරුවන්ව මුණ ගැහිච්ච අවස්ථාව. මෙහිදී විශේෂයෙන්ම කියන්න ඕනේ බොහොම සතුටු වුණා අය. මොකද අපේ ලංකාවේ දරුවන්ට මේ තියෙන උනන්දුව උද්‍යෝගය ගැන දැකලා. ඒ වගේම උපාධි පාඨමාලා 4යි අපි මේ පළමු 2026 වසරට හඳුන්වා දෙන්නේ. Aviation Safety Management, Hotel Management, K Beauty Global Salon Management, AI software කියන උපාධි පාඨමාලාවන් 4 දැන් ලංකාවේ දරුවන්ට හදාරන්න පුළුවන් මේ ක්‍රමවේදයක්ත් තියෙනවා. මොකද මේ දැන් කෙනෙක් හිතන්න පුළුවන් දකුණු කොරියාවේ පාරිස් යුනිවර්සිටි එකත් එක්ක මේක එකතු වෙලා නම් අපිට ටක් ගාලා යන්න පුළුවන් දකුණු කොරියාව. නෑ. මේක එහෙම එකක් නෙවෙයි. අපි කරන්නේ මෙන්න මේ වගේ ඊටම විධිමත් වැඩපිළිවෙලක්.
ඔබ වෙන රටකට යනකොට අපි හැමෝම දන්නවා ඒ කල්චර් එක, ඒ කියන්නේ ඒ සංස්කෘතික ඒ වටපිටාව ඒකට හැඩගැහෙන ළමෙක්ට යම් කාලයක් යනවා. එතකොට ඒක ආතතිමය කාලයක්. ඒක අවම කරන්න අපි පළවෙනි වසර ඔබට එහි උපදේශකවරුන් එක්ක මෙහෙ තමයි උගන්වන්නේ ලංකාවේ. ඔන්ලයින් ක්‍රමවේදය හරහා පළවෙනි වසර උගන්වනවා. ඒතකොට ඒ වසර තුල සෙමෙස්ටර්ස් දෙකක් අපි කම්ප්ලීට් කරනවා. ඒ සෙමෙස්ටර්ස් දෙක ඇතුලේ කොරියානු භාෂාව, එතකොට ඔබට අවශ්‍ය කරන ඇගයීම්, කොරියාවට අපි වීසා ඇප්ලයි කරනකොට අවශ්‍ය කරන භාෂා ප්‍රවීණතාවය ඇතුළු ඇගයීම් සියල්ල මෙහෙදි කරනවා පළවෙනි වසර තුල. දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි වසර තමයි දකුණු කොරියාවේ ඔබට ෆිසිකලි මේ යුනිවර්සිටි එකේ ගිහිල්ලා ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ළමයෙක් දෙවෙනි වසරේදී මේ දකුණු කොරියාවට යනකොට සියලු ප්‍රවීණතාවයන් ලබාගෙන එහි ලෙක්චරර්ස්ලත් එක්ක හොඳ සහයෝගීතාවක් සම්බන්ධතාවයක් ගොඩනගාගෙන තමයි ළමයා දකුණු කොරියාවට යන්නේ. ඒ වගේම දැන් කොරියාව කිව්වහම එතන අපි නුපුහුණු ශ්‍රමිකයන්. ඔව්. නමුත් ඔබ දන්නවද ලෝකයේ රටවල් අතරින් ඊටාම දියුණු අධ්‍යාපන මට්ටමක් තියෙන රටක් තමයි දකුණු කොරියාව කියන්නේ. ඒ තරම් ඒගොල්ලෝ අප්ග්‍රේඩ් වෙලා තියෙනවා. ඒගොල්ලෝගේ සිස්ටම් එකක් තියෙනවා. ඉතින් ඒ වගේ රටක යුනිවර්සිටි එකක තමන්ගේ උපාධි සිහිනය හැබෑ කරගන්න තමයි මේ ක්‍රමවේදය හදලා තියෙන්නේ. අන්න ඒක තමයි කියන වෙනස. IDM කැම්පස් එක කරන්නේ ඔබව පළවෙනි අවුරුදු තුල බේස් හදනවා. දකුණු කොරියාවට සුදුසු පුද්ගලයව නිර්මාණය කරනවා ලංකාව ඇතුලේ. මෙන්න මේක හරි වැදගත්. මොකද ඔබ එහෙට ගියාට පස්සේ අතරමං වෙන්නේ නැහැ. ඒ සංස්කෘතිය ගැන බොහොම හොඳ දැනගෙන යන්නේ. හරි. දිව්‍යානි, ඉතින් අපි කැමති කොහෙද ඇත්තටම දිව්‍යානි ගම්පලාතේ එන්න හිතන IDM එකට? මම මුල්ටේ තමයි ඉන්නේ. එතකොට මම දැනට පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වෙන ගමන් IDM Nation campus එකේම HND ඩිප්ලෝමා එකක් හදාරමින් ඉන්නේ. ඒක ඔබ රැකියාවක් කරන ගමන්ම තමයි. ඔව්. මොකද විශේෂයෙන්ම එහෙම රැකියාවක් කරන ගමන් අපිට කරන්න හරි නිදහසක් ලබා දීලා තියෙනවා මේ කැම්පස් එකෙන්. ඒ කියන්නේ කිසිම වෙලාවක ස්ට්‍රෙස් කරන්නේ නැහැ. අපිට හැකි වෙලාවට අපේ සබ්ජෙක්ට්ස් කවර් කරගන්න හැකියාව ලබා දීලා තියෙනවා. ඒකෙන්ද දෙකම බැලන්ස් කරගෙන යන්න මේ අවස්ථාවක් තියෙනවා. මොකද්ද ඔබ තෝරගත්ත පාඨමාලාව? මම HND එක හදාරන්නේ බිස්නස් මැනේජ්මන්ට් අංශයෙන්. එතකොට දැන් මම කොරියා සිහිනය සබා කරගන්න යන්නේ ඒවියේෂන් සේෆ්ටි මැනේජ්මන්ට් කියන ඩිග්‍රී එකෙන්. රමිදු, දැන් අපි දන්නවානේ විශ්වවිද්‍යාල ඕන තරම් තියෙනවා. හැබැයි ඔබ ලොකු විශ්වාසයක් තියාගන්නවා IDM එක ගැන. ඇයි ඔබ ඒ තෝර ගැනීම කරන්නේ? ඉස්සලම් කියන්නවනේ මමත් පෞද්ගලික අංශයක රැකියාවක් කරන ගමන් තමයි මමත් HND එක කරා. මගේ හයර් ස්ටඩීස් වලට මම ඉස්සලම ස්ටාර්ට් කරේ HND. HND කරලා මම දැන් ඉස්සරහා ග්‍රැජුවේෂන් එක බලාපොරොත්තු වෙන HND එක සම්පූර්ණ කරලා ග්‍රැජුවේෂන් එක බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඊට පස්සේ තමයි මම HND එකෙන් පස්සේ පාර්ට්වේ එකක් ගැන මම හොයන කොට තමයි මට ඉන්ට්‍රොඩියුස් කරේ IDM කැම්පස් එක. මේ විදිහේ පාර්ට්වේ එකක් තියෙනවා. ඉතින් අපිට මේකට ජොයින්ලා මේ වගේ බෙනිෆිට්ස් තියෙනවා, මේ වගේ ප්‍රොසෙස් එකක් තියෙන්නේ, ඒ වගේ ඇඩ්වාන්ටේජස් එක්ක මට ඉන්ට්‍රොඩියුස් කරා මේ කොරියන් ප්‍රෝග්‍රෑම් එක ෆයිස් යුනිවර්සිටි එකේ. ඒකත් එක්ක මම දැන් ටෙක්නොලොජි එක හුඟක් ඩෙවලොප්. ඉතින් මම ඒකත් එක්කම සර්ච් කරලා ෆයිස් යුනිවර්සිටි ගැන හොයලා YouTube එකෙන් එතකොට ඒ තියෙන ප්‍රෝග්‍රෑම්ස් ගැන හැම දෙයක්ම ස්ටඩි කරලා මම IDM එකත් එක්ක කතා කරලා මම IDM එකත් එක්ක ජොයින් වෙලා තමයි මම මගේ හයි ස්ටඩීස් වෙනුවෙන් ෆයිස් යුනිවර්සිටි එක තෝරගත්තේ. මමත් තෝරගෙන තියෙන්නේ සේෆ්ටි ඒවියේෂන් මැනේජ්මන්ට්. මොකද මම මගේ රැකියාව විදියට ලොජිස්ටික්ස් ඇන්ඩ් ෆ්‍රේට් ෆෝර්වර්ඩින් තමයි මම රැකියාව විදියට දැන්ට කරගෙන යන්නේ. ඉතින් මම හිතනවා ලොජිස්ටික්ස් ඇන්ඩ් ෆ්‍රේට් ෆෝර්වර්ඩින් ශිපින් සයිඩ් එකත් එක්ක සේෆ්ටි ඒවියේෂන් මැනේජ්මන්ට් එකත් එක්ක පොඩ්ඩක් පැරලල් යන පාත් එකකින්ද මට ප්‍රශ්නයක් නැතුව මගේ ෆියුචර් එක සක්සස් කරගන්න මේ ප්‍රෝග්‍රෑම් එක සපෝට් කරයි කියලා. අනිවාර්යෙන් දැන් අපි ඕනම දෙයක් කරනකොට අපි හොයනවා. අර මුලින් වසුන්තරා කිව්වෙත් ඒක අපි කැම්පස් එකක් තෝරගන්නකොට ඒක වර්ල්ඩ් රැංකින් කීයද ඉන්නේ අපි එහෙම හොයා බැලීමක් කරනවා. දැන් ඔබ වුණත් එහෙම ඔබ සාමාන්‍ය පාඨමාලාවක් තෝරාගත්තේ බලනවා. මේ පාඨමාලාවෙන් මට ඉදිරියට යන්න පුළුවන්ද? මේ කැම්පස් එක හොඳයිද? එහෙම අනිවාර්යෙන් කරනවා. ඒ තෝරා ගැනීම උඩනේ ලොකු විශ්වාසයකින් අපි IDM එකට එන්නේ නේද? ඒ කියන්නේ ඔබට ලොකු සාහිතිකයක් තියෙනවා හදවතේ. මෙතනින් ගියොත් ඔබේ වෘත්තීය ජීවිතේ එළියට යන්න පුළුවන් කියලා. අනිවාර්යයෙන්. හොඳයි. අපි තවදුරටත් කතා කරමු. ජීවිතේ අභියෝග බාර ගන්න උදවියට
තමන්ගේ රැකියාව වෘත්තීය ජීවිතය සාර්ථකත්වයට පත් කරගන්න ඕනේ කියන උදවියට අපි කියනවා එන්න මේ මාවත තෝරගන්න කියලා. ඒ නිසා තමයි ලංකාවේ IDM කැම්පස් එක ඔබ වෙනුවෙන්ම නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් වසුන්දරා මේ ගොඩක් දෙනෙක් අර මුලින් අහපු ප්‍රශ්නෙට මම අහපු වෙනවා. මට ඒක අහන්න ඕනේ මොකද දැන් සමහරව හිතනවා කොරියාවේ යන්න කිව්වම එහෙම නැත්නම් එහෙම රැකියාවක් කරන්න යන්න කිව්වම මෙතෙන්ට ආවොත් මට කොරියාවට යන්න පුළුවන්. ඔබ ඒ කතාව ඉස්සලා කිව්වා. හැබැයි මට අහපු එක අහන්න හිතන මොකද ඒක වැරදි විදියට කෙනෙක් අවබෝධ කරගන්න පුළුවන් නිසා. ඔව් වසන්ත. ඇත්ත ඒක තමයි මේ අපේ සමාජයේ මුල් බැහැගෙන තියෙන කාරණාව. හැබැයි අපේ ගරු සභාපතිතුමා ආචාර්ය විජයනගන් මහතා එතුමාට ඉතාම පුළුල් දැක්මක් තියෙන පුද්ගලයෙක්. එතකොට එතුමාට මේ ළමයින්ගේ තරුණයන්ගේ හදවතේ දැක්ම එතකොට ඒගොල්ලන්ගේ බලාපොරොත්තු සිහින ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඉතින් ඒක නිසා එතුමාම මේ විශ්වවිද්‍යාලය තෝරා ගනිද්දී මට මතකයි මේ අපිටත් ඒක හඳුන්වලා දෙද්දි කිව්වා නැහැ. දකුණු කොරියාව කිව්වහම අපේ මිනිස්සු හිතන්නේම මේ රස්සාවකට යනවා කියලා. රස්සාවක් නෙවෙයි. අපේ දරුවන්ට දරන්න පුළුවන් ගානකට කොරියාවට ගිහිල්ලා තමන්ගේ උපාධි සිහිනය හැබෑ කරගන්න පුළුවන් කියන පණිවිඩය තමයි අපි මේ සමාජයට දෙන්න ඕනේ කියලා. ඉතින් ඒක තමයි අපි හැම විටම මේ දැන් මේ හරහා ජනගත කරන්න උත්සාහ කරන්නේ. කොරියාව කියන්නේ රස්සාවට විතරක් යන්න ඕනේ රටක් නෙවෙයි. ඔබ දන්නවා ඇමරිකාව, එහෙම නැත්නම් කැනඩාව, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව මේ ඕනේ රටකට මහ විශාල මුදලක් දරන්න ඕනේ අපේ දරුවෙක්. ඉතින් හැබැයි කොරියාවේ රස්සාවකට යන්නද? 20ක් 25ක් යන්න ඕනේ. ඉතින් මේ ගෙවන්න ඕනේ. හැබැයි ලක්ෂ 20ක් 25ක් නැතුව බොහොම මේ අඩු මුදලකට ඔබට උපාධිය හදාරන්න අවස්ථාව දුන්නොත් ඔබ එපා කියනවද? එහෙම නැහැනේ. ඉතින් ඒක නිසා මේ එතුමා කිව්වා අපි මේක හඳුන්වලා දෙමු. ඒ වගේම අපි ඉතාම තදින් බලන දෙයක් තියෙනවා. මූලික සුදුසුකම් සපුරාලිය යුතුයමයි. අපි උපාධියකටනේ දරුවෙක් යොමු කරන්නේ. ඔබ උසස් පෙළ විභාගයේ විෂයන් 3ම සමත් වෙලා තියෙනවා. මේක තමයි අපි ඉල්ලන මූලික සුදුසුකම්. එතකොට එහෙම සමත් වෙලා තියෙනවා නම් ඔබට පුළුවන් මේ උපාධි 4න් එකක් ඔබ කැමති උපාධි 4න් එකක් තෝරගන්න. එතකොට ඊට පස්සේ ආයෙත් ආචාර්ය විජයනගන් මහත්මයා කියනවා ඒත් අපේ දරුවන්ට සමහර වෙලාවට අපි දරුවන්ගේ හීන වලට මේ දුක් වෙන මහන්සි වෙන දෙමව්පියෝ ඉන්න රටකනේ ඉන්නේ. ඒතර ඒගොල්ලන්ට මේ මුදල් දරා ගන්න බැරි වුණොත් ඒගොල්ලන් කොහොමද මේක ගෙවන්නේ කියලා හිතනකොට එතුමා මේක පහසු සහනදායි විදියට ගෙවාගෙන යන්නත් අවස්ථාව උදා කරලා දුන්නා. ඉතින් අන්න ඒ වගේ ඔබ ගැන හිතන හරිම ෆ්ලෙක්සිබල් කැම්පස් එකක් විදිහට තමයි අපිට කියන්න පුළුවන්. මොකද එහෙම නැත්තම් ඒ විශ්වාසය නැත්තම් අපි එච්චර නම්‍යශීලී උනේ නැත්තම් අවුරුදු 44ක් වසන්ත අපිට මේකේ ඉන්න බැහැනේ. අන්න ඒ විදිහට තමයි අපි මේ ආයතනයක් විදිහට අපේ සමාජය ගැන හිතන්නේ. ඇත්තටම මේක මට හිතෙන්නේ සේවාවක්. මේ සේවාව හරි අපි සද්භාවයෙන් කරන්නේ. අපිට සාමාන්‍යයෙන් හැම අවුරුද්දකම මේ අපේ මාස්ටර්ස් PhD ඔය ඔක්කොටම එන ළමයි ප්‍රමාණයක් ඉන්නවා. හැබැයි අපේ ළමයින්ට ඇයි පිටරට ගිහිල්ලා ඉගෙන ගන්න අවස්ථාවක් නැද්ද? මධ්‍යම පාන්තික මිනිස්සෙකුට ඇයි තමන්ගේ දරුවව පිටරටට යවන්න අවස්ථාවක් නැද්ද? ඒක ඉහළ පන්තියට විතරද පුළුවන්? නෑ, මේ ක්‍රමවේදය ඔස්සේ මධ්‍යම පාන්තික ඔබටත් ඔබේ දරුවාගේ උපාධි සිහිනේ විදේශ රටකදී හැබෑ කරවන්න පුළුවන්. First Korean University linked program being launched in Sri Lanka. Dear students, as you embark on this new chapter, Far East University fully committed to helping you achieve this goal. We also understand that studying abroad can be challenging. That's why we are working closely with local business to create part-time job opportunities around the campus. Your time here is not just මේ ෆාරිස් යුනිවර්සිටි එකේ කුලපතිතුමා එතුමා ඇත්තටම බොහොම මේ ආසාවෙන් මේ ලංකාවේ දරුවන්ව එදා මේ පිළිගත්තා. අපිත් එතුමා පිළිගත්තට වැඩිය එතුමා පුදුම උද්‍යෝගයක් ආවා. ඒවියේෂන් සේෆ්ටි මැනේජ්මන්ට් වලට
එහි තියෙන හොඳම යුනිවර්සිටි එක තමයි පාරිස් යුනිවර්සිටි එක කියලා කියන්නේ. ඉතින් එතෙන්ට එන්න කියලා තමයි එතුමා ආරාධනා කරන්නේ. මොකද ඒ උසස් තාක්ෂණය අනිත් එක තමයි අපේ රටේ දරුවන්ට මේ ඒවියේෂන් සේෆ්ටි මැනේජ්මන්ට් කියන ඩිග්‍රී එක ගැන මේ ඉන්නේ අපේ ආචාර්ය වී ජනගන් මහත්මයා ගරු සභාපතිතුමා. එතුමා මේ දරුවන් අමතන අවස්ථාව මේ. That era has gone. Having a degree, government will provide a job. That era has gone now. Korean language 1 and 2 while you are doing the first year. And Korean culture while you are doing first year, you are going to learn. So which will make you to more comfortable when you are landing in Korea. So you love to some earning because anywhere you go world, everywhere you need to find a part-time job. But the good news is, with this special arrangement, university wanted to help you to find a part-time job to you. I believe these students here, you are passion of education. You are the passion of your vision. You are passion of your achievement. If that's so, we are there with you. Thank you. Vice University, we are not just having special subject. මේ තමයි K Beauty Global Salon Management හි පීඨාධිපතිවරිය අය මහාචාර්යවරියක් අය ඒ රටේ ඇත්තටම මේ ඉහළම දකුණු කොරියාවේ රංගන ශිල්පිනියක්. ඉතින් බලන්න ඒ අය රංගන ශිල්පී වෘත්තිය එහෙම වුණාට ඒගොල්ලන්ගේ এডুকেෂන් එකකින් ඒගොල්ලෝ කොච්චර ඉස්සරහට යනවද කියලා අය මහාචාර්යවරියක්. අය තමයි මේක සම්බන්ධීකරණය කරන්නේ ලංකාවේ. ඉතින් අය මේ හරිම සතුටු වුණා මේක දැන් අද දවසේ පළමු සැසිය ආරම්භ වෙනවා. එදා හඳුන්වා දීමේ වැඩසටහන සිදු කරන අද හවස නේද රමිදු? අද හවස ඔබගේ ක්ලාසස් පටන් ගන්නවා. එතනම පළමු සෙමෙස්ටරේ පළමු දවස අද ආරම්භ වෙනවා. ඒකත් අපි බොහොම සතුටින් මතක් කරනවා. ඉතින් තාමත් ඉඩකඩ තියෙනවා. දැන් ඒවියේෂන් සේෆ්ටි මැනේජ්මන්ට් අද ආරම්භ වෙනවා. එතකොට හොටෙල් මැනේජ්මන්ට්, එතකොට K Beauty Global Salon Management, AI software මේවා ඉදිරියේදී දින අපි දීලා තියෙනවා ආරම්භ කරන්න. තාමත් පරක්කු නැහැ. එකතු වෙන්න පුළුවන්. මොකද පළමු සෙමෙස්ටර් එක කියන්නේ අර ටිකක් අල්ලගන්න ලේසි. ඒක නිසා ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි වැඩ කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඔව් මට ඒත් එක්කම මේ අහන්න හිතුන කාරණයක් තමයි වසුන්තර දැන් දෙදරම රැකියාවන් කරන ගමන් තමයි. අන්න ඒක හරි වැදගත්. ඒ කියන්නේ වසන්ත මෙන්න මෙහෙම එකක් තියෙනවා. අපේ ළමයි දැන් අර මේ ඒ O level කළා A level කළා නිකන් ඉන්න කැමති නැහැ. ඉස්සර අපි තමයි දැන් බලාගෙන ඉන්නේ. එතකොට වයසයි කියව නෙමෙයි. නමුත් මේ අර අපි එහෙම බලාගෙන ඉන්නවා මේක ඉවර කළා ඊළඟ එක පටන් ගන්න. දැන් එහෙම නැහැ. අනිත් එක තමයි දැන් ඉන්න ළමයි හරි දැනුම් පිපාසෙන් ඉගෙන ගන්න ගමන් මගේ ඊළඟ ප්‍රොමෝෂන් එකට මම මොනවද තව එකතු කරගන්න ඕනේ ක්වොලිෆිකේෂන්ස් කියලා ඒගොල්ලෝ හිතනවා. එතකොට එහෙම රැකියාවක් කරන ගමන් IDM Nation campus එකත් එක්ක එකතු වෙන අයට අපි හරිය ෆ්ලෙක්සිබල් ටයිම් ෆ්‍රේම් එක කියන්නේ ටයිම් ටේබල් එකක් දීලා තියෙනවා. ඒගොල්ලන්ට ලෙක්චර්ස් කොහමද අරේන්ජ් කරගන්න පුළුවන්, වීකෙන්ඩ්ද පුළුවන්, හවසද පුළුවන්, එහෙම නැත්නම් වෙන අවස්ථාවක් ඒගොල්ලන්ට ඕනේද ෆිසිකලි එන්න බැරිද? එතකොට ඔන්ලයින් විතරද ඔයාලට පුළුවන්? එහෙම වුණාම එතකොට අපි එක්සෑම්ස් තියෙන කොටත් ඒ ළමයි එක බොහොම කතා බහ කරලා අපේ ලෙක්චරර්ස් හරි සුහදශීලී. ඉතින් එහෙම අපි ඒගොල්ලන්ට රැකියාවටත් බාධාවක් නොවෙන්න අධ්‍යාපනයත් සම්පූර්ණ කරගන්න අපි හොඳ සම්බන්ධතාවයක් ගොඩනගාගෙන තියෙනවා. ඒක තමයි හරි වැදගත් වෙන්නේ. මේකත් HR එක හොඳින් තිබ්බොත් තමයි අපිට අරන් යන්න පුළුවන් ගොඩක් දේවල්. සමහර වෙලාවට අපිව බලන් ඉන්න ඔබට දැන් හිතනවා නම් කතා කරන්න ඕනේ IDM එකට කියලා කිසි ප්‍රශ්නයක් නෑ කතා කරන්න. මෙන්න දුරකථන අංකය මම සඳහන් කරන්නම්. සමා වෙන්න 076යි 29යි 27යි 550 076යි 29යි 27යි 550 කියන දුරකථන අංකය විවෘතයි. ඔන්න තිරේ දිස් වෙන දුරකථන අංකය දැන් තොරතුරු අහන්න කතා කරන්න. අපි තවදුරටත් කතා කරනවා. කතා කරන අතරතුරේදී යම් ගැටලුවක් තියෙනවා නම් ඒකත් විසඳ ගන්න පුළුවන්. රමිතු දැන් 20 වෙනිදා අපි දැක්කනේ දැන් පීඨාධිපතිතුමා යනවා පායිස්ට් යුනිවර්සිටි එකේ. ඊට පස්සේ බොහෝ විද්වතුන් ගෙනවා. මේ අය මොන ගැහුණාද මොනවාද අතර මේගොල්ලෝ කිව්වේ? ඔව් අනිවාර්යෙන්ම ඔක්තෝබර් 20 තමයි මේ ප්‍රෝග්‍රෑම් එක IDM Nations campus ආයතනයේ සහ පායිස්ට් යුනිවර්සිටි එකේ පාර්ශවය සංවිධානය කරලා තිබ්බේ. එතනදී
අපි ඇතරම ෆයිස් නිසිටිය එකත් එක ඩිරෙක්ලි කෝඩිනේට් කරලා කමිනිකේට් වෙලා අපිට මොනා තියෙන ප්‍රශ්න මොනාද මොනවගේ සොලූෂන්ස් අපිට තියෙන්නේ ඒත් එක්කම තව දෙයක් කියන්න ඕනේ මේ ප්‍රෝග්‍රෑම් එක කරද්දී දැන් සමහර වෙලාවට දැන් වෙන රට අපි දපින් ගත්තොත් ඇමරිකාව ඔස්ට්‍රේලියාව නවසීලන්තේ ඒකෙත් අපිට පාර්ට්ටයිම් කරන්න පුළුවන් ඒ වුණාට අපි ඒක හොයාගන්න ඕනේ. දැන් මේ ඔපචුනිටි එක IDM Nations කැම්පස් ආයතනයේ හඳුන්වලා දීලා තියෙන්නේ අපිට ෆයිස් යුනිවර්සිටි එකත් එක්ක කතා කරලා අපිට යන හැම ස්ටුඩන්ට් කෙනෙක්ටම පාර්ට්ටයිම් ජොබ් ඔපචුනිටිස් යුනිවර්සිටි එක through හොයලා දීලා ඒ ෆැසිලිටි එක හදලා දීලා ඒ වගේම තව පේරන්ස්ලට ප්‍රශ්නයක් තියෙනවා වෙන රටකට යන්නේ දුර රටකට එතකොට කොහොමද accommodation facilities ඒත් එක්කම ඔක්ටෝබර් 20 පැවති සම්මන්ත්‍රණයේ තිබෙන ෆයිස් යුනිවර්සිටිගේ සභාපතිතුමා සඳහන් කරා අපිට ශ්‍රී ලංකාව ප්‍රධාන කරගෙන ශ්‍රී ලංකාවෙන් පැමිණෙන සෑම සිසුවෙකුටම accommodation ඒ කියන්නේ නවාතැන් පහසුකම් විශ්වවිද්‍යාලය තුළින් සම්පාදනය කරන බව. ඉතින් ඇත්තට මේක ලොකු දෙයක් මේ වෙද්දි ඒත් එක්කම දැරිය හැකි මිලක් තියෙනවා. හොඳ කෝඩිනේෂන් නැතින කමියුනිකේෂන් නැතින ඔක්ටෝබර් 20 ඇත්තටම ලෙක්චරර්ස්ලා ඔක්කොම කට්ටිය ඇවිල්ලා අපිත් එක්ක ඩිස්කස් කරලා මොනවද ෆැසිලිටිස් හැම දෙයක් ගැනම අපිට හොඳ අවබෝධයක් ලබා දුන්නා. දිව්‍යා ඉතින් ඔබ වගේ තරුණ තරුණියෝ මේ රටේ වුණ තරම්ම ඉන්නවා. ඒ අය හොයනවා තැනක්. හරි විශ්වාසනීය තැනක් හොයනවා. පිටරටකට ගිහිල්ලා කොරියාවට ගිහිල්ලා තමන්ගේ අධ්‍යාපනය රැකියාව සියල්ල කරනකොට අපිට අර රවින්ද්‍රකෝ වගේ විශ්වාසයක් තියෙනවා. බයක් නැතුව තමන් ගිහිල්ලා තමන්ගේ ආත්ම ශක්තියෙන් වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඔබ තෝරගන්නවා IDM එක. අපි කතා කරපුවා අපි විවෘතව කියමු එයාට මේ ගැන. ඔව් ඇත්තටම විශ්වාසවන්තනීය තැනක් කියන්නේ දැන් අවුරුදු 44ක් මුළුල්ලේම පැවතෙන තැනක්නේ. එතකොට ඇත්තටම එතන මගේ යාළුවන්ගේ පවා අම්මත් එතනම ඩිග්‍රී එක කරලා තියෙනවා. එයාත් ඩිග්‍රී එක කරන්නේ එතන. එතකොට තව e-kids කියලා පොඩි ළමයින්ට පවා එතන ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. එතකොට පොඩි කාලේ ඉඳන්ම මේ අපේ කැම්පස් එකෙන් PhD එක දක්වාම ඉගෙන ගන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ වෙන තැන් හොයලා කරදර වෙන්න අවශ්‍ය නැහැ. හැම දෙයක්ම ඒ කියන්නේ අධ්‍යාපනයට අවශ්‍ය සියලුම දේ අපේ කැම්පස් එකෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒකින්ද මම හිතනවා අපේ කැම්පස් එක මේ ගොඩක් හොඳ විශ්වාසනීය තැනක් කියලා. පැහැදිලිවම දශක 4කට එහා ගිය ඉතිහාසයක් නිර්මාණය කරපු තැනක් IDM. ඇයි ඔබ තෝරගන්න ඕනේ? එතෙන්ට එමුව සුන්දරා IDM එක ලොකු විශ්වාසයකින් මේ රටේ බොහෝ පිරිසක් බිහි කළා. අපි අවසානට යන්න ඕනේ. එනිසා අපි IDM එකම තෝරගන්න ඕනේ. විශ්වාසය නිසා. ඕන තරම් පොරොන්දු දෙන්න පුළුවන්. හැබැයි ඒව ඉටු කරන්න පුළුවන් වෙන්න ඕනනේ. අපි අමුතුවෙන් ඒවා ඉටු කරන බවට පොරොන්දු දෙන්න ඕනේ මේ සමාජයේ සාක්ෂි දරාවි. මොකද මුළු පවුලම අපිත් එක්ක අධ්‍යාපන කටයුතු හදාරන පවුල ඕනේ තරම් ඉන්නවා. ඉතින් අපේ ශාඛා ජාලයත් එහෙමයි. ඉතින් ඒක නිසා ඔබට කිසිම අපහසුාවක් නැතුව විශ්වසනීයව අපිත් එක්ක එකතු වෙලා ඔබේ උපාධි සිහිනයන් සැබෑ කරගන්න හොඳම තැන කියලා අපි හඳුන්වනවා. අන්න ඒ නිසායි ශ්‍රී ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල ශ්‍රේෂ්ඨයේ ප්‍රමුඛයා විදිහට IDM Nation Campus තාමත් හිස ඔසවාගෙන කිරුළු දරාගෙන ඉන්නේ. හොඳයි. කතා කරන්න. මෙන්න දුරකථන අංකය 076යි 29 27යි 550. 076යි 29 27යි 550. බොහොම ස්තුතියි IDM Campus වෙනුවෙන් අද සාකච්ඡාවට සහභාගී වුණ ඔබ දෙදෙනාට. ආයිබෝන්. ඉතින් හතර සූදානම් වෙන්නේ ශනිදායි බුවන් නිමාව දකින්නට ඔබට ජයග්‍රහී සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා. ඊළඟ සුබ සතියක්. ආයිබෝන්.